සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. මාතර ශ්‍රී ධර්මවංශ ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන්නට යෙදුණු විශුද්ධි මාර්ගය සිංහල අනුවාදනයේ පද අරුත් නිරවුල් කරමින් ඒ මහා ධාර්මික අවබෝධය ඔබට සංග්‍රහ කරන ධම්මහදේ පෙරදම් කතිකාවත වැඩසටහන් මාලාවේ තවත් අසිරිමත් පියවරක් අරඹන්නටයි අප මේ සූදානම් වන්නේ. පින්නතුනි, අදත් ඒ හස්තසාර ශ්‍රී සද්ධර්මයේ ඔබ වෙත සංග්‍රහ කරමින් එහි අරුත් පැහැදිලි කර දෙන්නට ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ සම්බුදු බුදු කුටියේ පනවා ඇති මේ සුවිශේෂී ධර්මාසනයට ප්‍රාප්ත වූවා කොට්ටුන්න බියගම ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද අවසරයි දොළොස්වල උදිත තීර ස්වාමීන් වහන්සේ අප සැමදෙනා নমස්කාර පූර්වකව සාදු සජ්ජායනා පවත්වමින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. ගෙවුණු මාස ගණනාව සේම එළඹෙන වසරේ ඒ මාස කිහිපේ පුරාවටත් මේ වැඩසටහන ලෝකයට sannivedanaya කරන්නට අපට ඔබට ශක්තිය දායකත්වයේ සපයන්නේ මහනුවර සමාධි කල්යාණ මිත්‍ර බෞද්ධ පදනම. බෞද්ධ පදනම හා එක්ව සිටින විශාල ජන සමූහයක් අතරින් අදත් සදැහැති මව්වරු පියවරු කිහිප දෙනෙක් මහත් මහත්මින් කිහිප දෙනෙක් අප සමග මේ වැඩසටහනට මේ සම්බුදු බුදු කුටියට පිවිස තැන්පත්ව සිටිනවා. ඒ සෑම දිනමත් අපි තම ගෞරවයෙන් පිළිගන්නවා. එලෙසම ධම්මදස්සී බෞද්ධ සංගමයේ සදැහැවත් දායක පින්නතුන් කිහිප දෙනෙකුත් අප සමග එක් වෙනවා. ඒ සියලු දෙනා සමගින් අද නැවුම් වැඩසටහනේ තවත් පරිච්ඡේදයක් ආරම්භන්නට අප සූදානම්. අපේ හැමදෙරෝනේ පෙරසත කිහිපෙදිත් අපේ පිවිසුමේදී අප සිහිපත් කළා කටින පින්කම ගැන. මෙවරත් ඔබ වහන්සේට මහත් ගෞරවයෙන් නිරුම් කරනවා ඒ පිළිබඳව සිහිපත් කරන්නට. සියලු දෙනාටම තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් කායික මානසික නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අභිවර්ධනය වේවා යනුවෙන් අපි පළමුවෙන්ම සුභාසින්සනය කරනු ලබනවා. අපි ගිය සතිවලත් මතක් කළා මේ ගත වෙන්නේ වස්සාන ඍතුව. වස්සාන ඍතුවේහි වස් නිමාවෙහි පවත්වන කටින චීවර පූජා පින්කම් සෑම විහාරස්ථානයකම පවත්වනු ලබනවා. ඉතින් අපේ විහාරස්ථානයේ පින්කම නොවැම්බර් මාසේ 6 වෙනිදායි 7 වෙනිදායි පවත්වන්නේ. 6 වෙනිදා නොවැම්බර් 6 වෙනිදා හවස 6ට සත්බුද්ධ වන්දනාව පවත්වනු ලබනවා. අපේ සත්බුද්ධ මන්දිර විහාර මන්දිරයේදී ඒ වගේම රාත්‍රී 8 සිට පසුදා 5 වෙනතුරුම ධර්ම දේශනා පැවැත්වෙනවා. සතර සතිපට්ඨානය පිළිබඳව දේශකයන් වහන්සේලා 4 නමක් රැ එළි වෙන තෙක්ම ධර්ම දේශනා කරනු ලබනවා. ඉතින් මේ විශේෂ රැ එළි වෙන තෙක්කේ ධර්ම දේශනා පැවැත්වෙනවා. ඒ වගේම පසුදා හිමිදිරි උදෑසන ඒ බියගම ඒ සෙඩ් එකේ ඒ බියගම පෙට්‍රල් සෙඩ් එකේ එම හිමිකාර ඒ පින්වත් ඒ මේකලා මහත්මියගේ නිවසේ සිට කටින චීවර පූජා කටින චීවරය වැඩම කරවාගෙනම උදෑසන 7ට කටින චීවර පූජාව සහිත සාංගික දානමය පින්කම උදෑසන 8ට අපි පවත්වනු ලබනවා කටිනානිසංස ධර්ම දේශනාව. හැබැයි මේ පින්කම ඊටාම චාම් විදිහට සිදු කරනු ලබන්නේ. ඉතින් එයටත් ආරාධනා කරමින් සිහිපත් කරමින් අපි අද වැඩසටහනට අවධානය යොමු කරමු. මේ කාලේ අපි සාකච්ඡා කරන්නේ විසුද්ධි මාර්ගය පිළිබඳවයි මේ වැඩසටහනේ. විසුද්ධි මාර්ගයේ විශේෂයෙන් මේ දිනවල කතා කරන්නේ ඒ අතරිනුත් විසුද්ධි මාර්ගයේ ධුතාංග නිර්දේශය. ධුතාංග කියලා කියන්නේ මොනවද?
දුතාංග කියලා කියන්නේ කෙලෙස් කම්පා කරවන ගුණධර්ම කියන එකයි. කෙලෙස් කම්පා කරවන ගුණධර්ම. දුතාංගයක් ආරක්ෂා කළේ නැත්නම් යාගේ ජීවිතය තුළ විශාල අඩුවක් තියෙනවා. ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් Tamanට රකින්න පුළුවන් එක් දුතාංගයක් හෝ ආරක්ෂා කරලා තිබිය යුතුයි. දින කීපයක්වත් අඩුම ගණනේ. එච්චරට වටිනවා දුතාංග. ඉතින් මේ දුතාංග පිළිබඳව හඳුන්වා දීම් අපි සිදු කළා. ඒ අතරිනුත් අපි මේ දවස්වල කතා කරන්නේ පාංශකූල චීවරයක් සකස් කරගන්නේ කොහොමද? පාංශකූල චීවර පොරවන්න කැමති භික්ෂුවක් විසින් කියන එකයි. උන්වහන්සේ ඉස්සෙල්ලාම පාංශකූලික චීවරයක් සකස් කරගන්න ඕනේ. සකස් කරගෙන ඒ චීවරය අතේ තබාගෙන අනික් ඒ එක්කෝ ඒ චීවරය ඇඳගෙන අනික් සිවුරු ටික ඔක්කොම අයින් කරලා මිනිසුන් පූජා කළ සිවුරු අයින් කරලා පාංශකූල සිවුරු විතරක් හදාගෙන අන්දනයයි තනිපොට සිවුරයි දෙපොට සිවුරයි ඔක්කොම ටික හදාගෙන කියන්න හිත බුද්ධ වන්දනා කරලා හිටන් උක්කුටෙන් වාඩි වෙලා කියන්න ඕනේ ගහපති චීවරං පටික්ඛිපාමි පාංශකූලිකංගං සමාදියාමි කියලා. ගෘහපතියන් දෙන සිවුරු අදින් පස්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒවා පිළිගන්නේ පරිභෝග කරන්නේ නැහැ. මම පාංශකූලිකංගය සමාදන් වෙනවා කියලා. ඉතින් ඒ භික්ෂුව පාංශකූලික සිවුරක් සකස් කරගෙන ඕනි එහෙම සමාදන් වෙන්න. දැන් අපි කතා කරන්නේ පාංශකූල සිවුරක් සකස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් පාංශකූලක් සකස් කරගන්න නම් ඒකට අපිට රෙදි ඕනි ඉස්සෙල්ලාම. මේ පාංශු කියලා කියන්නේ මොකද්ද? පස් වලට. පාංශකූලිකංගය කියන්නේ පස් උඩට දාලා තියෙන නියරක් වගේ හිටින්න, කන්දක් වගේ හිටින්න යම්කිසි රෙද්දක්. ඒ කියන්නේ පස් උඩට දාපු රෙද්ද පාංශකූලික කියන වචනේ තේරුම ඒකයි. පස් උඩ නියරක් වගේ හිටින්න දාපු රෙදි කඩක් කියන එක. හරියට පොඩි බැම්මක් බැඳා වගේ පොඩි ගලක් තිබ්බා වගේ රෙදි කෑල්ලක් අකුල්ලා දැම්මම මේ වගේනේ පොඩි පස් ටිකක් කොමුඩට උස්සලා තිබ්බා වගේ නියරක් බැඳා වගේනේ. අන්න එහෙම තියෙන එකට තමයි පාංශකූල කියලා කියන්නේ. නැත්තම් පාංශ කියලා කියනවා පස් වලට, කූ කියලා කියනවා පිළිකුල් කියන එකට, අප්පිරිය අප්‍රසන්න කියන එකට, උල කියලා හඳුන්වනවා අපේ ගැනීම. අර ඒ කියන්නේ නැත්තම් පත්වීම. ඒ කියන්නේ පස් වගේම පිළිකුල් බවට පත්වීම කියන එකත් පාංශකූලික කියන වචනේ තේරුමක් තියෙනවා. කෙසේ නමුත් ඒ පාංශකූලික චීවර තියෙනවා 23ක්. ඒ 23න් 5ක් අපි දැන් කිව්වා. එකක් තමයි සොහොනේ තියෙන රෙද්ද. සොහොනේ කවුරු හෝ සොහොනට දාපු රෙදි කැබැල්ලක්. අපි කිව්වා අදටත් මිනිස්සු ඒ චීවර ගන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අදටත් මිනිස්සු අනිවාර්යයෙන්ම කෙනෙක් මිය ගියාම සොහොනේ රෙදි කඩක් බඳිනවාමයි. අදටත් ඒක කරනවා. අද වෙනකොට යාර 5ක රෙදි කඩක් බඳිනවා සොහොනේ අද කාල වෙනකොට. ඒ වගේම ඊළඟට කඩසාප්පු වලින් විසි කරපු රෙදි. ඊළඟට පාරේ දාපු රෙදි. පින් කැමැති අය ස්වාමින් වහන්සේලාට ගන්න කියලා පාරට දාපුවා. ඒ වගේම සංකාර චෝල කුණු ගොඩවල් වලට දාලා තියෙන රෙදි. ඊට පස්සේ සොත්තිය කියලා කිව්වා ස්ත්‍රීන්ගේ ගැප් මල පිස දමා විසි කරන රෙද්ද. ඔය රෙදි වර්ග 5ක්. අපි බලමු දැන් 6 වෙනි එකේ සිට තව රෙදි වර්ග කීපයක් පිළිබඳ ධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙන ආකාරය. අංක 6 නහන චෝලය. යකදුරන් විසින් හිසපටන් නහවන ලද්දෝන් විසින් කාලකන්නි කඩයයි හැරදෙමූ වස්ත්‍රය. තිත්ත චෝලය නහන තොට හැරදමාලු වස්ත්‍රය. ගතපච්චාගතය සොහොනට ගිය මිනිසුන් විසින් ජලස්නානය කොට හැරදෙමූ වස්ත්‍රය. අග්ගි දඩ්ඩය ගින්නෙන් පිලිස්සීම නිසා හැරදෙමූ වස්ත්‍රය. එබඳු වස්ත්‍ර මිනිසුන් නොහදෙත්. ගෝකායිතය හරකුන් කෑ වස්ත්‍රය. උපචිකායිතය වේයන් කෑ වස්ත්‍රය. උන්දූරකායිතය මීයන් කෑ වස්ත්‍රය. මේ වස්ත්‍රද මිනිසුන් නොහදෙත්.
අපි බලමු දැන් ඒ ටික පිළිබඳව. ඉස්සර තව වස්ත්‍රයක් එනවා 6 වෙනි එක නහාන චෝල. නහාන චෝල කියලා කියන්නේ අසනීප හැදුනහම යකදුරන් නැත්තම් කට්ටඩියන් විසින් ඇදුරන් විසින් මතුරලා වතුර ඇඳන් ඉද්දිම කෙනෙක්ව නාවනු ලබනවා. නෑවුවට පස්සේ ඒ වෙලාවේ ඇඳන් හිටි ඇඳුම් එයා ඊට පස්සේ පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒවා කාලකන්නි කඩ කියලා. කාලකන්නි කඩ කියන්නේ රෙදි. කාලකන්නි රෙදි කියලා හිටන් ඒව විසි කරනවා. අන්නේ රෙදි භික්ෂූන් වහන්සේලාට ගන්න පුළුවන් සිවුරු සකස් කරගන්න කාලකන්නි රෙදි. නැත්නම් කාලකන්නි කඩ කියලා කියන්නේ. යකදුරන් විසින් ලෙඩෙක් සුවපත් කිරීම සඳහා මතුරලා නෑවුවට පස්සේ විසි කරන රෙදි. ඊට පස්සේ කියනවා තිත්ත චෝලය. තිත්ත කියලා කියන්නේ තොටුපොළ කියන එකයි. තොටුපොළ. තොටුපොළ කියන්නේ නාන තැන. ගංගාවල දොළවල් වල එහෙම තියෙන නාන තැන්. අනේ නාන තැන් වල අතහැරලා දාපු රෙදි. සමහර අය නාන තැන් වල Tamanට අවශ්‍ය නැති රෙදි කෑලි දාලා යනවා. අතහැරලා දාලා යනවා. විසි කරලා දාලා යනවා. අන්න ඒවා ගන්න පුළුවන් පාංශකූලික සිවුරු හදාගන්න. ඊළඟට ගත පච්චා ගත. ගත පච්චා ගත කියලා කියන්නේ ගත කියන්නේ යනවා. පච්චා ගත කියන්නේ ආපහු එනවා කියන එකයි. යනවා ආපහු එනවා. ගත පච්චා ගත. ඒ කියන්නේ මොකද්ද? ඒ කාලේ මිනිස්සු මලමිනිය ගිහින් දාන්න සොහොනට යනවා. සොහොනට ගිහිල්ලා හිටන් ඇවිල්ලා ගෙට ඇතුල් වෙන්නේ නැහැ. ගෙට ඇතුල් වෙන්නේ නැතුව මොකද කරන්නේ? දෙහි ගාලා හිටන් නානවා. අදටත් සමහර ප්‍රදේශවල සොහොනට ගිහිල්ලා ආවහම ගෙට එන්නේ නැහැ. දෙහි අතුල්ලලා හිටන් ඔළුවේ නානවා. නාලා හිටන් අද නම් ඒක කරන්නේ අද ඒ රෙදි ටික සෝදනවා. ඉස්සර මිනිස්සු හැබැයි මේ රෙදි ටික විසි කරනවා. ඒව අඳින්නේ නැහැ එදායින් පස්සේ මේ සොහොනට ගිහි ඇඳගෙන ගියේවා කියලා අයින් කරලා දානවා. අද අපි සොහොනට යන්න වෙනම ඇඳුම් කට්ටලයක් තියන් ඉන්නවනේ මලගෙවල් වල එහෙම යන්න කියලා සුදු ඇඳුම් කට්ටලයක්. ඒක විසි කරන්නේ නැහැනේ අපි. ඒක සෝද ඒකම පාවිච්චි කරනවා. ඉතින් කෙසේ නමුත් ඒ කාලයක විසි කරනවා. අන්න ඒක තමයි ගත පච්චාගත. ගත කියන්නේ සොහොනට යනවා. පච්චාගත කියන ආපහු එනවා. ඇවිල්ලා නාලා අර රෙදි ටික විසි කරලා දානවා. ආන්ගේ රෙදි ගන්නවා සිවුරු හදන්න. ඊළඟට අග්ගි දට්ඨය. අග්ගි දට්ඨය කියන්නේ ගින්නට පිච්චුණු රෙදි. සමහර ඒවා අපේ ඇඳුම් සමහර විට ගින්දරට පොඩි කොටසක් පිච්චෙන්න පුළුවන්. රෙද්ද වැඩි කොටසක් පිච්චුණාට පස්සේ ගින්දරකට ඒවා මිනිස්සු අඳින්නේ නැහැ. ඒක නම් අඳින්නෙම නැහැ. ඒක මිනිස්සුන්ට අඳින්න සුදුසු නැති දෙයක් හැටියට සලකන්නේ ඇත්තටම. ඒවා මිනිස්සුන්ට අඳින එක ඔවුන්ට හොඳ නැති එකක් හැටියට අර අපි කියන්නේ වස් වදිනවා වගේ එහෙම කියලා අන්න ඒ වගේ දෙයක් හැටියට සලකන්නේ. ඉතින් ඒක නිසා පිච්චිච්ච ඇඳුම් පාවිච්චි කරන්නේ නැහැ මිනිස්සු. ඒව අනිවාර්යයෙන්ම අයින් කරලා දානවා. ඒව හැබැයි භික්ෂූන්ට සිවුරු හදන්න ගත්තට කමක් නැහැ. එහෙම අයින් කරලා දැක්කහම. ගෝඛායිත නේ ගෝඛායිතය තමයි අත්තනම්. ගෝඛායිතය. ගෝඛායිත කියන්නේ ගෝ කියන්නේ මොකද්ද? ගවයා. කායිත කියන්නේ කන ලද කියන එකයි. ඒ කියන්නේ හරකෙක් කෑවොත් එහෙම ඉරෙද්දක් ඒකත් විසි කරලා දානවා. හරක් කෑවට පස්සේ අපි ඒක අඳින්න ගන්න නැහැ නේ. ඒක විසි කරනවා. ඒව අඳින්න එපා කියලා නෑ. හැබැයි ගින්නෙන් පිලිස්සුණු රෙද්ද අඳින්න එපා කියලාම තියෙනවා. ඒක අඳින්නම හොඳ නෑ. හරක කාපු රෙද්ද අඳින්න එපා කියලා නැහැ. නමුත් ඉතින් සමහර විට ඒක අයින් කරලා දානවා අඳින්නේ නැතුව. ඊළඟට උපචිකායිතය. උපචිකායිතය කියන්නේ වේයෝ කාපු රෙදි. වේයෝ කාපු රෙදිත් විසි කරලා දානවා. එතකොට ඒ වැය ගන්න පුළුවන් කොටස් භික්ෂුන් වහන්සේලා ගන්නවා. ඊළඟට උන්දූර කායිතය. ඒ කියන්නේ මීයන් කාපු රෙදි. ඒව හැබැයි මිනිස්සු අඳින්නේ නැහැ. අර ගවයෝ කාපුව සමහර විට අඳිනවා. වේයෝ කාපුව අඳිනවා. හැබැයි මීයෝ කෑවොත් එහෙම රෙද්දා ඒ මීයෝ කාපු රෙදි අඳින්නේ නැහැ. ඒක අර මිනිස්සුන්ට
සුදුසු නැති රෙදි හැටියට සලකන්න අනිවාර්යෙන් ඉවත් කළ යුතුයි. මීයෝ කාපු රෙදි භික්ෂූන්ට එක ප්‍රශ්නයක් නැහැ. ඒ රෙදි භික්ෂූන්ට සිවුරු සඳහා ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟ විස්තරය බලමු. අන්තච්චින්නය අග කඩා ගිය වස්ත්‍රය, දසාච්චින්නය දවාලු කඩා ගිය වස්ත්‍රය, දජාහටය නැවුනගින්නවුන් විසින් බඳනා ලද ධ්වජ වස්ත්‍රය. ඔවුන් නොපෙනී ගිය කල්හි ඒ වස්ත්‍රය ගනුත් වටී. යුද්ධ භූමියෙහි බඳින ලද ධ්වජ වස්ත්‍රයේද දෙසෙනග නිකුත්වෑ ගිය කල ගනුත් වටී. තූප චීවරය තුඹස්සල බලිකර්ම පිණිස බැඳි වස්ත්‍රය. සමන චීවරය භික්ෂූන් සතු වස්ත්‍රය. ආභිෂේකිකය රජුන් අභිෂේක කළ තන්හි දමා ගිය වස්ත්‍රය. ඉද්දිමය ඒහි භික්ෂූ චීවරය. පන්තිකය අතරමඟ වැටුණු වස්ත්‍රය. ස්වාමීන් අතින් සිහිමුලාවෙන් වැටුණු වස්ත්‍රද මදක් බලාගත යුතුය. වාතාහටය සුළඟින් ගෙන ගිය වස්ත්‍රය. හිමියන් නොදක්නා කල්හි ගනුත් වටී. දෙවද තතිය අනුරූඪ තෙරුන්ට මෙන් දෙවියන් දුන් වස්ත්‍රය. සාමුද්දිය මුහුදු රැලින් ගොඩ දෙමු වස්ත්‍රය. මේ තෙවිසි වස්ත්‍ර අතුරෙන් යම් වස්ත්‍රයකින් සිවුරු කොට පොරවන්නට දුතංගදරයන්ට වටනේය. තව රෙදි වර්ග කීපයක් කියනවා. අන්තච්චින්න. අන්තච්චින්න කියන්නේ අන්තය සිඳුන කියන එකයි. ඒ කියන්නේ අග ඉරිලා ගිහිල්ලා. අග ඉරිලා ගියාට පස්සේ ඒ රෙදි අයින් කරලා දානවා මිනිස්සු. එහෙම අයින් කරපුවා ගන්න පුළුවන්. ඊළඟට දසාච්චින්න. දසාච්චින්න කියන්නේ දාවලු කැඩිලා. මොනවද දාවලු කියලා කියන්නේ? දාවලු කියලා කියන්නේ රෙදිවල කෙලවර නමලා මහනවා. දැන් සමහර රෙදිවල නම් එහෙම නැහැ. එහෙම හදලාමයි තියෙන්නේ, මහන් නැතුවම තියෙන්න හදලානේ තියෙන නූල් ඇදෙන්නේ නැති වෙන්න. නමුත් ඉස්සර රෙදිවල කෙලවර මහනවා. දැන් ඔය සිවුරු වල උනත් වටේටම කෙලවර මහලා තියෙන ලොකු වාටියක් තියලා. අන්න ඒකට තමයි අපි දාවලු කියලා කියන්නේ. ඒක සිවුරු වල එහෙමනම් අඟල් 4ක් විතර තියලා තියෙනවා. ඊට වඩා අඩුවෙන් තියෙන සිවුරු පාවිච්චි කරන්නෙත් නැහැ. අඟල් 3ක් 4ක්වත් තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ දාවලු. අන්නේ දාවලු කැඩිලා ගියාට පස්සේ සමහර විට ඒවා අයින් කරපු අවස්ථා තියෙන මිනිස්සු අන්නේ ඇඳුම් ගන්න පුළුවන්. ඊළඟ ධජා භටය. ධජා භටය කියලා කියන්නේ නැව් නගින අය කොඩියක් කුස්සනවා. නැව් යන්නේ ඉස්සෙල්ලා ගොඩ බිමේ කොඩියක් කොසවනවා. නැව පේන්නේ නැති වෙනකම්ම යන්න ඇරලා ඒක ගන්න කියලා තියෙනවා. හැබැයි නැව පේද්දි ඒක ගන්න එපා කියලා බුදුරජාන් වහන්සේ කියනවා. මිනිස්සු කොඩිය බලන් ඉද්දි ගැලෙව්වහම සමහරට හිතෙන්න පුළුවන් දැන් යන්න දැහැත් වෙලා මේකට ආශිර්වාදයක් විදිහට වගේනේ කොඩියක් කුස්සන්නේ. ඒක ගැලෙව්වහම අසාර්ථක වේද කියලාවත් හිතෙන්න පුළුවන්. ඒකන්ද නැව පේන්නේ නැති වෙනකම් යන්න ඇරලා ඊට පස්සේ ඒක ගත්තට කමක් නැහැ. ඒක නැව පේන්න නැත්තම් ගත්තට කමක් නැහැ. ඊළඟට යුද්ධ කරන තැන්වලත් කොඩි උස්සනවා. යුද්ධය දිනුවහම එහෙමත් කොඩිය උස්සවනවා. යුද්ධ කරන පටන් ගන්නකොට කොඩිය උස්සවනවා. අන්නේ උස්සලා ගියාට පස්සේ ඒ කට්ටිය අයින් වෙලා ගියාට පස්සේ එතන ඉන්න පිරිස් අයින් වුණාට පස්සේ ඒ කොඩි ගත්තට කමක් නැහැ සිවුරු සකස් කරගන්න. ඊළඟට thූප චීවරය. thූප කියලා කියන්නේ අපි චෛත්‍යයටත් කියනවා thූප කියලා. දැන් මෙතෙන්දි කියන්නේ චෛත්‍යයට පූජා කළ සිවුර නෙමෙයි. මෙතන thූප චීවරය කියන්නේ තොයිල්ලාදී බලිකර්ම සඳහා හුඹසේ ඔතන රෙදි. හුඹස් වලට රෙදි ඔතනවා. බලිකර්ම කරන්න. ඒ කියන්නේ තොයිල්ලාදිය කරන්න. ඒ රෙදි ගන්න පුළුවන්. සමන චීවරය. භික්ෂූන්ට අයිති රෙදි තියෙනවනේ. තමන්ට නෙමෙයි වෙන අනිත් ස්වාමින් වහන්සේලාට අයිති ඒවා. ආන් ඒව ගන්නත් පුළුවන්. පාංශකූලික සිවුරු හදාගන්න උදාහරණයක් විදිහට හාමුදුරුවෝ ඇඳලා අයින් කරපු රෙදි එහෙම තියෙනවා. අන්න ඒව ගන්නත් පුළුවන්. අයින් කළා ඇඳලා අයින් කරපු පරණ සිවුරු අරවා මේවා පාංශකූලික සිවුරු විදිහට ගන්න පුළුවන්. ඊළඟට ආභිෂේකිකය. ආභිෂේකිකය කියන්නේ
අභිෂේක කළාට පස්සේ රජ කෙනෙක් එතන ඒ රෙදි අතහැරලා දාලා යනවා. එතන අයින් කරන රෙදි. ඉද්දිමය කියන්නේ 이르දි බලෙන් ලැබුණු රෙදි. 이르දි බලෙන් ලැබුණු රෙදි කියන්නේ ඒහි භික්ෂු පැවිද්දෙන් ලැබෙන රෙදි. ඒහි භික්ෂු පැවිද්ද දෙනකොට 이르දි බලයෙන් සිවුරු පෙරවෙන්නේ. ඒ සිවුරුත් පාංශකූලික සිවුරු හැටියට සලකන්නේ දා ඉඳන්ම. පත්තිකය කියන්නේ අතරමඟ වැටුණු වස්ත්‍රය. ඒ කියන්නේ කවුරු හරි රෙදි අරගෙන යනකොට මගදී වැටෙනවා එකක්. වැටිච්ච එක ගත්තට කමක් නැහැ. හැබැයි මදක් බලලා ගන්න ඕනි කියලා තියෙනවා. මදක් බලලා කියන්නේ අයිතිකාරය ආපහු එයිද කියලා ටිකක් ඉඳලා එන පාටක් පේන්නේ නැත්තම් ගත්තට කමක් නෑ ඒක. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට වාතා හටය. වාතා හට කියන්නේ සුළඟින් ගෙන ආපු වස්ත්‍රය. ඒ කියන්නේ උලඟට ගහගෙන ආපු රෙදි ගන්න පුළුවන්. දේව දත්තිතය. දේව දත්තිතය කියන්නේ දෙවිවරු දීපු ඇඳුම්. ඒවත් පාංශකූලික. දෙවිවරු ගෙනත් දෙන ඒවා. සාමුද්දිකය කියලා කියනවා මුහුඳු රැල්ලේ ගහගෙන ආපු රෙදි. මෙන්න මේ කියලා වස්ත්‍ර 23ක් තියෙනවා. මේ 23 අතරින් ඒ වස්ත්‍ර ලබාගෙන පාංශකූලික සිවුරක් සකස් කරගන්න පුළුවනි. ඊට පස්සේ පාංශකූලික සිවුරු වලට නුසුදුසු වස්ත්‍රක් තියෙනවා. ඒ නුසුදුසු වස්ත්‍ර මොනවාද කියලා දැන් අපි බලමු. පාංශුකූලිකයන්ට නුසුදුසු වස්ත්‍ර. සංඝයාට දෙම්හයි දෙන ලද වස්ත්‍රද චෝලක භික්ෂාවෙන් හෙවත් රෙදි පිණ්ඩපාතේ යෑමෙන් ලබන ලද වස්ත්‍රද පාංශුකූලිකයන්ට නුසුදුසුය. හෙවත් එබඳු වස්ත්‍ර පාංශුකූලික නොවේ. සමන චීවර හෙවත් භික්ෂූන් සතු චීවර පාංශුකූලිකයන්ට වටනේ යයි යට කියන ලදී. එහිදු වස්සක්ගෙන් ගෙන දුන් සිවුර ඔවුනට නොවටනේය. වස්සක්ගෙන් ගෙන දුන් සිවුර නම් සංඝයාට හෝ ගණයාට හෝ දෙන්නවුන් විසින් වස් පිළිවෙලින් දෙන ලද්දයි. මේක කියනවා දැන් සුදුසු නැති රෙදි. සංඝයාට දෙනවා කියලා දුන්නොත් ඒ කියන්නේ සංඝ සතු කරලා දුන්නොත් එහෙම රෙදි ඒ සාංගික රෙදි පාංශකූලික සිවුරු වලට ගන්න තහනම්. සංඝ සතු කරපුවා සංඝයාට දෙනවා කියලා පූජා කරපුවා. ඊට පස්සේ චෝලක භික්ෂාවෙන් ලැබුණු රෙදි. චෝලක භික්ෂා කියලා කියන්නේ රෙදි පිණ්ඩපාතේ යනවා. කියන්නේ රෙදි නැති වුණාට පස්සේ සිවුරු හදන්න භික්ෂූන්ට පුළුවන් පිණ්ඩපාතේ යන්න පාත්‍රය අරගෙන. පාත්‍රයෙන් පිණ්ඩපාතේ ගියහම මිනිස්සු ආහාර බෙදන්න හැදුවහම පාත්‍රය වහනවා. තව මොනවා හරි දෙන්න හැදුවොත් තෙල් දෙන්න හැදුවොත් එහෙම ඒත් පාත්‍රය වහනවා. ඊට පස්සේ ඔබ වහන්සේ කුමක් සඳහාද පිණ්ඩපාතේ වඩින්නේ කියලා ඇහුවොත් එහෙම කියනවා මම රෙදි එකතු කරනවා පිණ්ඩපාතයෙන් සිවුරු හදාගන්න. එතකොට ඒ මිනිස්සු Tamanට පුළුවන් පොඩි රෙදි ප්‍රමාණයක් රෙදි කෑල්ලක් දෙනවා. අන්න එහෙම ඒකට කියනවා අපි චෝලක භික්ෂා කියලා. චෝලක භික්ෂා. රෙදි පිණ්ඩපාත යනවා. ඒ වගේ පිණ්ඩපාත යාම් තියෙනවනේ දැන් ස්වාමින් වහන්සේට උදේට දානේ පිණ්ඩපාත යන්න පුළුවන්. හවසට සීනි, තේ, කොළ, සබන් ආදී දේවල් පිණ්ඩපාත කරගන්න පුළුවන්. පහන් පත්තු කරන්න තෙල් නැත්නම් තෙල් පිණ්ඩපාතේ යන්න පුළුවන්. හවස් කාලෙදී. ඒ විදිහට. ඉතින් ඒ වගේ චෝලක පිණ්ඩපාතේ රෙදි පිණ්ඩපාතය. එහෙම ගිහිල්ලා හම්බ වෙන රෙදි ගන්න තහනම්. ඒ වගේම ශ්‍රමණ චීවරය හොඳයි කියලා ඉස්සෙල්ලා කිව්වනේ භික්ෂූන්ට අයිති චීවරය හොඳයි කියලා කිව්වනේ ඉස්සෙල්ලා. ඒ වුණාට වස් පිළිවෙලින් දීපු සිවුරු ගන්න තහනම් එහෙම. වස්සග්ගේ කියලා කියන්නේ වස්සග්ගේ කියලා කියන්නේ වස් වැඩිම භික්ෂුවකට සිවුර දෙනවා. ඒ කියන්නේ ලොකුම හාමුදුරුවන්ට සිවුරක් හම්බුනහම ලොකු හාමුදුරුවන්ට දෙනවා. ඊට පස්සේ ලොකු හාමුදුරුවන් දෙන සිවුර අනික් හාමුදුරුවන්ට දෙනවා. අන්න ඒ විදිහට ආය සිවුරක් ඒ වස් වැඩි වෙච්ච කෙනාට සිවුර දෙනවා. එහෙම දෙන සිවුරු එතන ඉන්න වස් වැඩි ලොකුම ස්වාමීන් වහන්සේට පූජා කරන සිවුරු ඒව ගැනීම සුදුසු වෙන්නේ නැහැ කියලා දේශනා කළා. ඒ වගේම ඉතින් උන්වහන්සේලා එහෙම හම්බුනහම සිවුරු ඒව අන්තිමට බෙදා දෙනවා සමහරට. ඒ කියන්නේ මිනිස්සු සමහර විට වස් වැඩිම භික්ෂුවටනේ පිරිකර පූජා කරන්නේ හාමුදුරු ගොඩක් ඉද්දි
ලොකු හාමුදුරුවන්ට තමයි සිවුරු ටික පිරිකර ටික ඔක්කොම පූජා කරන්නේ. ඊට පස්සේ උන්වහන්සේව අනික් හාමුදුරුවන්ට බෙදලා දෙනවා. හැබැයි එහෙන් බෙදලා දුන්නට පාංශකූලික සිවුරු අඳින කෙනාට ඒවා ගන්න තහනම්. ඒ සිවුරු යාට ඇන්දොත් පාංශකූලික වෙන්නේ නෑ ඒ සිවුරු. ඊළඟට අපි තව දුරටත් බලමු මේ ගැන විස්තරය. සේනාසන චීවරයද පාංශුකූලිකයන්ට නොවටනේය. සේනාසන චීවර නම් සිනසුන් කරවුවන් විසින් සිනස්නෙහි වසනුවන්ම පරිභෝග කළ යුතුයයි දෙන ලද චීවරයයි. සඟින් නොපමුණුවා දෙන ලද්දාම පාංශුකූල වන බැව් දත යුතුය. එහිදු මේ පහත දැක්කෙන විශේෂය සලකනු. යම් වස්ත්‍රයක් දායකයන් විසින් යම් භික්ෂුවකගේ පාද මූලයෙහි තබන ලද්දේද ඒ වස්ත්‍රය ඒ භික්ෂුව විසින් පාංශුකූලික භික්ෂුවකගේ අතෙහි තබන ලද්දේ නම් ඒ වස්ත්‍රය එකතෝ සුද්ධික වස්ත්‍රය වේ. මෙහි එකතෝ සුද්ධිය නම් දායකයන් විසින් පාද මූලයෙහි තබා දීමෙන් ලද්දයි. භික්ෂුව පාංශුකූලිකයාගේ අතෙහි තිබීමෙන් දෙවන පක්ෂයෙන් සුද්ධිය නැතිවිය. ඔව්. ඊළඟට කියන සේනාසන චීවරය සුදුසු නැත කියලා. සේනාසන චීවරය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් කුටියක් එහෙම හැදුවොතින් එක්ක පන්සලක් එහෙම හැදුවොතින් මේ පන්සලේ ඉන්න හාමුදුරුවන්ට තමයි මේ සිවුරු අපි දෙන්නේ කියලා සිවුරු ගෙනහැල්ලා දෙනවා. මේ පන්සලේ ඉන්න හාමුදුරුවන්ට අඳින්න පොරවන්න කියලා. අන්න එහෙම සේනාසන හදපු අය ගෙනහැල්ලා දෙනවා දුන්නොත් සිවුරු මෙහි ඉන්න ස්වාමින් වහන්සේලාට අඳින්න කියලා ඒව ගන්න හොඳ නෑ පාංශකූල සිවුරු හදන භික්ෂුව විසින්. ඒ වගේම කියනවා මිනිස්සු පාංශකූලික සිවුරු දෙන ක්‍රමයක් තියෙනවා. ඒක ඊටාම වටිනා පූජාවක්. සමහර අපි කුඩා කාලයේදී දැකලා තියෙන මිනිස්සු පාංශකූලික චීවර පූජා කරනවා. මෑතකදී දැකලා නැහැ. ඒ තමයි මිනිස්සු සිවුරු පූජා කරනවා ගෙනහැල්ලා රෙදි හරි සිවුරු හරි පූජා කරනවා ගෙනහැල්ලා භික්ෂුවගේ පාද මූලයේ තියලා. පාද මූලයේ තියලා කියන්නේ අතට දෙන්නේ නැතුව කකුල් දෙක මුලින් සිවුර තියලා වඳිනවා. ඒකට කියනවා ඒ පාද මූලයේ තබා පූජා කරනවා. එහෙන් පූජා කළාට පස්සේ වෙන හාමුදුරු කෙනෙක් ඒක ගන්නවා. අරගෙන අර පාංශකූලික භික්ෂුවට මේ සිවුර දෙනවා මෙන්න පාංශකූල සිවුරක් හම්බුණා. ඒක ගන්න ඔබට දැන් හොඳ සිවුරක් අඳින්න පුළුවන්. මේක හොඳ සිවුරක් කියනකොට පාංශකූලික එකක්නේ අඳින්න කියලා දෙනවා. අන්න එතකොට ඒ වස්ත්‍රය එක් පැත්තකින් විතරයි පිරිසිදු. එච්චරම හොඳ නැහැ. මොකද හේතුව? දායකයා එක පාංශකූලික චීවරයක් විදිහටම පූජා කළා නියම වත්පිළිවෙත් අනුව. නමුත් අර වෙන හාමුදුරු කෙනෙක් එක අරගෙන අර භික්ෂුවට දුන්නානේ. එහෙම අරන් දෙන්න හොඳ නැහැ. අර පාංශකූලික භික්ෂුව මේක ගත්තනම් තමයි ඒ චීවරේ හොඳම සිවුරක් බවට පත් වෙන්නේ. අන්න තමන්ම ගන්න ඕනිය. වෙන කෙනෙක් අරන් දුන්නොත් එහෙම එක පැත්තකින් අපිරිසුදුයි එක දායකයන් පැත්තෙන් පිරිසුදුයි. අර අරන් දීපු භික්ෂුවගේ පැත්තෙන් චීවරය අපිරිසුදු එකක් බවට නුසුදුසු එකක් බවට පත් වෙනවා. අන්න එහෙම පාංශකූලික සිවුරක් පූජා කරන ක්‍රමයක් ඒක ඇත්තටම. ඒකෙන් ඇත්තටම අර අතට සිවුරක් පූජා කරනට වඩා පිං ලැබෙනවා. ඊළඟට ඒ සිවුර අඳින වික්ෂුවට උනත් ඒ චීවරය පාංශකූලික චීවරය ගෘහපති චීවරයට වඩා වටිනවා. මිනිස්සු දෙන සිවුරු වලට වඩා වටිනවා ඇත්තටම. ඉතින් අපි බලමු ඊළඟට තවත් විස්තර. යම් වස්ත්‍රයක දායකයන් විසින් යම් භික්ෂුවකගේ අතෙහි තබා දෙන ලද්දේද ඒ භික්ෂුව විසින් ඒ වස්ත්‍රය ඉදින් පාංශුකූලික භික්ෂුවගේ පාද මූලෙහි තබා දෙන ලද්දේද එවිටද එය එකතෝ සුද්ධික වේ. මෙහි එකතෝ සුද්ධිය නම් භික්ෂුව විසින් පාංශුකූලිකයාගේ පාද මූලෙහි තබා දීමෙන් ලද්දයි. දායකයා භික්ෂුවගේ අතෙහි තබා දීමෙන් මුල පක්ෂයෙන් සුද්ධිය නැතිවිය. දායකයන් විසින් භික්ෂුවකගේ පාද මූලෙහි තබා දෙන ලද වස්ත්‍රය ඉදින් ඒ භික්ෂුව විසිනිදු පාංශුකූලිකයාගේ පාද මූලයෙහි තබා දෙන ලද්දේ නම් එවිට එය උබතෝ සුද්ධික වේ. ඔව්. ඊළඟට කියන බොහෝම ලස්සනට
යම්කිසි දායකයෙක් ස්වාමින් වහන්සේලාට අතට සිවුරු පූජා කරනවා. ඊට පස්සේ සිවුරු ලබාගත් භික්ෂුව මේ සිවුරු අරගෙන යනවා පාංශකූලික සිවුරු අඳින භික්ෂුවක් ළඟට. ගිහිල්ලා හිටන් සිවුරු කියන්නේ රෙදි විතරක් වෙන්න පුළුවන් සමහර සිවුරු මහගන්න රෙදි. ගිහිල්ලා හිටන් අර පාංශකූලික භික්ෂුවගේ පාද මූලයේ තියලා හිටන් අරක පූජා කරනවා. අතර දුන්නොත් නේ ගන්න හොඳ නැත්තේ. පා මුල තියලා පූජා කරනවා. නමුත් ඒ සිවුර හරියන්නේ එක පැත්තකින් අපිරිසිදුයි. මොකක්ද එක පැත්ත? දායකයාගේ පැත්තෙන් අපිරිසිදුයි. ඒ කියන්නේ දායකයා අතට පූජා කළ එකක්නේ. ඒක නිසා ඒක අර හාමුදුරුවෝ පාද මූලයේ තියලා දෙන්න සුදුසු වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා කියපු එක බලන්න. දායකයා පාද මූලයේ තියලා දුන්නා, භික්ෂුව අතින් අරගෙන දුන්නා. ඒක හරියන්නේ මේක දායකයා අතින් දුන්නා, භික්ෂුව පාද මූලයේ තියලා එක පූජා කළා. අතින් පූජා කරා, අතට පූජා කරන්නේ නැතුව පා මුල තියලා පූජා කළා. ඒක හරියන්නේත් නැහැ. ඊට පස්සේ කියනවා දායකයා පූජා කරනවා පා මුල තියලා සිවුරක්. භික්ෂුව මොකද කරන්නේ? ඒක අරගෙන හිටන් ගිහිල්ලා පාංශකූලික භික්ෂුවගේ පා මුල තියලා පූජා කරනවා. අන්නේ සිවුර උබතෝ සුද්ධිකයි. උබතෝ සුද්ධිකයි කියන්නේ දෙපැත්තෙන්ම පිරිසිදුයි. අන්න ඒක නියම පාංශකූලික සිවුරක් බවට එකපත් වෙනවා කියලා සඳහන් කළා. ඔව් අපි බලමු තව දුරටත්. දායකයන් විසිනුදු භික්ෂුවගේ අතෙහි තබා දෙන ලද්ද ඒ භික්ෂුව විසින් පාංශකූලිකයාගේද අතෙහි තබා දෙන ලද්දේ නම් එවිට එය උබතෝ සුද්ධියෙන්ම බැහැර වූයේ වේ. එබඳු වස්ත්‍රය උත්කෘෂ්ඨ නොවූ වස්ත්‍රයයි දත යුතුය. මෙසේ පාංශකූල ભેද දතම පාංශකූලිකයා විසින් චීවර පරිභෝග කළ යුතුය. පාංශකූල පිළිබඳ විධානයයි. ඔව්. ඊළඟට කියනවා දායකයෝ අතේ තියලා සිවුරක් දෙනවා, අතට පූජා කරනවා. භික්ෂුවක් ඒ වස්ත්‍ර අතේ තබලම පූජා කරනවා. එතකොට දෙපැත්තෙන්ම කොහොමත් ගැලපෙන්නෙම නෑ. කයින් කළ යුතුමයි. උබතෝ සුද්ධියෙන්ම තොරයි. ඒ කියන්නේ දෙපැත්තෙම පිරිසුදු බව නැහැ. ඒකෙන් හැදුවට හරියන්නේ නෑ පාංශකූල සිවුරක්. ඉතින් මෙන්න මේ විදිහට පාංශකූල චීවරය පිළිබඳ තියෙනවා විධාන. විධාන කියලා කියන්නේ මොනවද? අනකිරීම් තියෙනවා. බුදුදහමේ අනකිරීම් නෙවෙයි මේවා. නීති රීති ඇත්තටම. බෞද්ධ නීති රීති තියෙනවා. ඒ බුදුදහමේ නීති රීති තමයි මේ පාංශකූල චීවරය සම්බන්ධව තියෙන විධාන තමයි මේ සඳහන් කරන්නට යෙදුනේ. ඊළඟට පාංශකූලික චීවරවල තියෙනවා ප්‍රභේද. පාංශකූලික ප්‍රභේද තියෙන. පාංශකූල සිවුරු දරන ස්වාමින් වහන්සේලාගේ ප්‍රභේද තියෙන. උන්වහන්සේලාත් වර්ගීකරණයන්ට ලක් කරලා තියෙනවා. ඒ වර්ගීකරණයන් පිළිබඳවයි දැන් අපේ අවධානය. පාංශකූලික ප්‍රභේද. පාංශකූලිකයෝ වනාහි උත්කෘෂ්ඨය, මධ්‍යමය, මෘදුකයයි තුන් වෙදෑරුම් වේ. සොහොනෙහිලු වස්ත්‍රමගෙන සිවුරු කොට දරන්නේ උත්කෘෂ්ඨය. පැවිද්දෝ ගනිත්වායි යම් කිසිවෙකු විසින් තබන ලද්දගෙන දරන්නේ මධ්‍යමය. පාමුල තබා දෙන ලද්දගෙන දරන්නේ මෘදුකය. ඔන්න පාංශකූලික භික්ෂූන්ගේ ප්‍රභේද. සොහොනේ තියෙන රෙදි අරගෙනම සිවුරක් හදාගත්තොත් උත්කෘෂ්ඨ. ඒ කියන්නේ අතිශ්‍රේෂ්ඨයි ඒ සිවුර, ඒ භික්ෂුව. ඊළඟට පැවිද්දෝ ගනිත්වා කියලා හොඳ රෙදි මිනිස්සු විසි කරනවා. පාරට දානවා, මගට දානවා, බලවල් වලට දානවා. ඒව ගත්තට පස්සේ ඒ හොඳ රෙදි නේ වුණාට ඒවෙන් සිවුරු හදලා මහගෙන ඇන්දොත් එහෙම පාංශකූලිකංගේ සමාදන් වුණොත් එහෙම ඒවෙන් සිවුරු හදාගෙන මධ්‍යම වෙනවා. ඒ වගේ පාමුල තියලා දෙන සිවුරු ඇන්දත් පාංශකූලික තමයි. හැබැයි මෘදුක වෙනවා. මෘදුක කියන්නේ අර කෙලවරේම ඉන්න කෙනා. පළවෙනියා නෙමෙයි, දෙවෙනියා නෙමෙයි, තුන්වෙනි කොටසට තමයි යා යුතු වෙන්නේ. එක නෙමෙයි, දෙක නෙමෙයි, තුන කියන අවස්ථාවට, මෘදුක කියන අවස්ථාවට එයා අයිති වෙනවා. ඒ වගේම ඔව් ඒ තමයි ඔවුන්ගේ තිබෙන ප්‍රභේද. අපි තව බලමු පාංශකූලික භේද කියලා තියෙනවා.
ප්‍රභේද නෙවෙයි ඊළඟ එක ભેද. ප්‍රභේද කියන්නේ ඒක අපිට තේරෙනවානේ වර්ගීකරණයන්නේ. දැන් ඊළඟට තන ભેද. පාංශුකූලික ભેද. මේ ත්‍රිවිධ පාංශුකූලකයන් අතුරෙන් යම්කිසි පාංශුකූලකයෙක් ගිහින් විසින් දෙන ලද වස්ත්‍රය තමන් හට ඉවසුවේ නම් එකෙහිනිම ඔහුගේ පාංශුකූලිකංගය බිඳෙන්නේය. ඔව්. ભેදය කියලා කිව්වේ මොකද්ද? බිඳෙනවා කියන එකයි. ભેද වෙනවා කියලා අපි සිංහලටත් ওই පාලි වචනේ භාවිතා කරන්නේ. ભેද වෙනවා, බිඳෙනවා. පාංශුකූලිකංගය බිඳෙන්නේ කොහොමද මේක සමාදන් වෙලා ඉන්න කෙනෙක්ගේ? ඒ තමයි යම්කිසි පාංශුකූලිකංගය සමාදන් වූ භික්ෂුවක් ගිහි කෙනෙක් යම්කිසි වස්ත්‍රයක් දෙනවා. දෙනකොට ඒක පිළිගත්තොත් අතින් පිළිගත්තොත් පාංශුකූලිකංගය බිඳෙනවා. මේසේ උඩ තියෙනකොට හිතින් හරි පිළිගත්තොත් මම මේක ගන්නවා කියලා පාංශුකූලිකංගය බිඳෙනවා. ඒ බිඳුණා කියලා පෞසිද්ධ වෙන්නේ. නමුත් ගිහි කෙනෙක් දෙන චීවරයක් මොනම විදිහකට හරි පිළිගත්තොත් එහෙම රෙද්දක් පිළිගත්තොත් සිවුරක් හදන්න ප්‍රමාණවත් රෙදි කඩක් හරි පිළිගත්තොත් එහෙම පාංශුකූලිකංගය බිඳෙනවා. ඒක නිසා පිළිගන්නව නම් ඇත්තටම කියලා තියෙනවා අඩු ගානේ පාත්‍රයට තවිකයක් මහන්න තරම් ප්‍රමාණවත් රෙදි කඩක්වත් පිළිගන්න තහනම් පාංශුකූලිකංගය සමාදන් වෙච්ච කෙනා. ගිහි අය දෙන ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩි 2 රෙදි කෑල්ලක් වගේවත් පිළිගන්නේ නැතුවම ඉන්න ඕනේ. මොකද ඒකට රෙදි එකතු කරලා හොඳ සිවුරක් මහගත්ත හැකිනේ. අන්න ඒක නිසා ඒ වගේ රෙදි කඩක්වත් පිළිගන්නේ නැතුව ඉන්නට ඕනේ. ඒක තමයි පාංශුකූලිකංගයේ බින්දෙන හැටි. ඊළඟට පාංශුකූලිකංගය රැකීමෙන් ලැබෙන ආනිසංස කවරේද? ඒ ගැනයි දැන් අපේ අවධානය. පාංශුකූලිකානිසංස. පාංශුකූල චීවරන් නිස්සාය පබ්බජ්ජා යනු වදාළෙහින් උපසම්පදා මාලකයේදී තමා ප්‍රතිඥා කළ නිස්සය ධර්මයට අනුව පිළිපදින බවය. පළමු වන ආර්ය වංශයෙහි පිහිටන බවය. චීවරය රැකගැනීමෙන් වන දුකක් නැති බවය. අනුන් අයත් පැවතුම් නැති බවය. සොරබියෙන් බිය නැති බවය. පාරිභෝගයෙහි තෘෂ්ණා නැති බවය. ශ්‍රමණ සාරුප්‍ය පිරිකර ඇති බවය. අපග්ගා නිචේව සුලභානිච තානිච අනවජ්ජානි. පාංශුකූල නොවගනේය. ඇමතෙන් හිම ලද හැකි බැවින් සුලභය. හෙද නිර්වත්‍යයි බුදුරජාණන් වහන්සේ පැසසූ ප්‍රත්‍ය ඇති බවය. ඇසුදුටුවන් පහදින බවය. අල්පේච්ඡතාදී ගුණයෙන් ඵල නිපදවන බවය. යහපත් ප්‍රතිපත්තියක් වඩන බවය. පශ්චිම ජනතා සංඛ්‍යාත ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව දෘෂ්ටානුගතියට පමුණුවන බවය යන මේ පාංශුකූලිකංග දැරීමෙහි ආනිසංස වේ. ඊළඟට පාංශුකූලික චීවර දැරීමෙන් භික්ෂූන්ට ලැබෙන ආනිසංස. බුදුරජාණන් වහන්සේගේ නියමයෙන් උපසම්පදා මාලකයේදී නිස්සය 4ක් ප්‍රකාශ කරනවා. ඒ තමයි පාංශුකූලික චීවරං නිස්සාය පබ්බජ්ජා තත්තතේ යාව ජීවං උස්සාහෝ කරණීයෝ. ඔබේ පැවිද්ද තියෙන්නේ පාංශුකූලික සිවුරු සඳහාමය දිවි යති තෙක්ම උත්සාහ කරන්න කියලා කියනවා. ඉතින් අන්නේ පනවාවදාල නිස්සය ඒක අනිවාර්යයෙන්ම රැකිය යුතු එකක් නෙවෙයි. නමුත් පාංශුකූලික භික්ෂුව ඒක ආරක්ෂා කරන කෙනෙක් වෙනවා. නිස්සය රකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට ආර්ය වංශ ප්‍රතිපදාව කියලා තියෙනවා. ආර්ය වංශ ප්‍රතිපදාවේ පළවෙනිම එක තමයි පාංශුකූලික චීවර දැරීම. දෙවෙනි එක පිණ්ඩපාතයෙන් ජීවත් වීම. ඊළඟ තුන්වෙනි එක තමයි අර අපි කියපු සේනාසන එහෙම තියෙන අර ආවාස නැතුව වෙන සේනාසන ගස් මූල අබ්බෝ කාසිකංගේ වගේ ඒවා ජීවත් වෙන එක. කෙසේ නමුත් අර ආර්ය වංශ ප්‍රතිපදාවේ පළවෙනි ගුණය ආරක්ෂා කළා වෙනවා පාංශුකූලික චීවරය දරන භික්ෂුව. ඊළඟට සිවුර රැකගන්න දුකක් නැහැ.
දැන් අද කාලේ ප්‍රශ්නේ නෑ. ඉස්සර හොඳ සිවුරු මිනිස්සු හොරකම් කරනවා. දැනටත් ඉන්දියානුවන් එහෙම සිවුරු පූජා කළාම ඒව අරගෙන ප්‍රතිමා ආදියට පූජා කරන, චෛත්‍ය ආදියට පූජා කරන සිවුරු අරගෙන එයාලගේ කලිසම්, සායවල්, ගවුම්, ඇඳුම්, කමිස මහලා අඳිනවා දකින්න තියෙනවා. ඉතින් එයාලා සමහරට සිවුරු ගන්නම සිවුරු පොරවගෙන සිවුරු පූජා කරන තැන්වලට වෙලත් ඉන්නවා. ඒ සිවුරු ගැනීම සඳහාම අපේ අයත් ගිහිල්ලා බොහෝම ආදරෙන් වැඳලා ස්වාමින් වහන්සේලා කියලා වන්දනා කරලා ඊටන් සිවුරු පූජා කරනවා. ඒ අයට විශේෂයෙන් වැඳලා පිරිකර දෙන අපිට ගොඩක් දකින්න ලැබෙනවා ඇත්තටම ගියාම. ඉතින් ඒ වගේ සිවුරු හොරෙන් ගන්නවා. දැන් ලංකාව වෙනකොට එහෙම සිවුරු හොරකම් කිරීම නැහැ. අඳින සිවුරු හොරකම් කරන්නේ. අලුත් සිවුරු සමහරට හොරකම් කරන්න පුළුවන් විකුණන්න හරිය කියලා. නමුත් අඳිනේව එහෙම හොරකම් කිරීමක් නැහැ දැනට. කෙසේ නමුත් අන්නේ සිවුර රැකගන්න දුකක් නැහැ පාංශකූලික සිවුරු අඳිනවා නම්. ඊළඟට අනුන්ට අයත් පැවතුම් නැති බවය. අනුන්ට අයත් පැවතුම් නැති බවය. අනුන්ට අයත් පැවතුම් නැති බව කියන්නේ තමන් අනුන්ගෙන් ජීවත් වෙන කෙනෙක් නෙවෙයි එතකොට. ආය මිනිස්සු දෙන සිවුරු ඇඳලා නෙවෙයි මිනිස්සුන්ට බනින්න දොස් කියන්න බෑ. ඔබ වහන්සේ ඇඳන් ඉන්නේ අපි දෙන සිවුර, කන්නේ අපි දෙන කෑම එහෙම කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අනුන්ගෙන් ජීවත් වෙනවා නෙවෙයි. උන්වහන්සේලා මේ අහක දාලා තියෙන එකතු කරගත්ත රෙදි කෑලි වලින් සිවුර මහලා තියෙන කාටවත් කියන්න බෑ. ওই සිවුර අපි පූජා කරලා තියෙන ඔබ වහන්සේලා අපිට සිවුරු අඳින්න දෙන්නේ, අපි කණ්ඩ දෙන්නේ, අපි ඉන්න හදලා දෙන්නේ. එහෙම ඉද්දි කොහොමද අපි කියන දේ අහන්න නැතුව ඉන්නේ, අපේ වැඩ කරන්න නැතුව ඉන්නේ කියලා එහෙම චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම හොර බියෙන් බය නැති වෙනවා. හොරුන්ගෙන් බය නැහැ. පරිභෝගයේ තණ්හාව නැති වෙලා යනවා. පාංශකූල සිවුරු පාවිච්චි කරනකොට රෙදි කෙරෙහි තියෙන තණ්හාව ආසාව නැති වෙනවා. ඒ වගේම ශ්‍රමණ සාරුප්‍ය වෙනවා. ශ්‍රමණ සාරුප්‍ය කියලා කියන්නේ පැවිද්දන්ට සුදුසුම ඒවයේ. අපග්ඝානිච්චේව සුලභානිච්ච තානි අනවජ්ජානිච්ච කියලා බුදුරජාන් වහන්සේ වදාලා. අපග්ඝානිච්චේව ඒ කියන්නේ වටින්නේ බුදුරජාන් වහන්සේ කියන මේව වටින්නේ නැහැ. පාංශකූල සිවුරු වටින්නේ ඒවා නෙමෙයි. සුලභානිච්ච උන්වහන්සේ කියන ඕනි තරම් හොයාගන්න සුලභව තියෙනවා. ඒ වගේම අනවජ්ජානිච්ච නිවැරදිම සිවුර, හොඳම සිවුර තමයි පාංශකූලික සිවුර කියලා බුදුරජාණන් වහන්සේත් වර්ණනා කරන්නට යෙදුනා. ඒක ඒ වර්ණනාවට ලක්ුණා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒකත් ආනිසංසයක්. ඒ වගේම ඇසුවන් දුටුවන් පහදිනවා. උන්වහන්සේ අඳින්නේ පාංශකූලික සිවුරු බොහෝම අල්පේච්ඡයි, බොහොම සීලවන්තයි, ගුණවන්තයි කියලා දුටුවන් ඇසුවන් පැහැදීමටපත් වෙනවා. ඒ වගේම අල්පේච්ඡතාදී ගුණ උපදිනවා පාංශකූලික සිවුරු දරනකොට. යහපත් ප්‍රතිපත්ති වැඩෙනවා. ඒ වගේම පස්චිම ජනතාවට, ඒ කියන්නේ තමන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව දෘෂ්ටානුගතියට යනවා. දෘෂ්ටානුගතියට යනවා කියලා කියන්නේ මොකද්ද? අරක ඒ විදිහට අනුගමනය කරන්න පටන් ගන්නවා. අපේ ලොකු ස්වාමීන් මෙහෙමයි කළේ, අපිත් මෙහෙමයි කරන්න ඕනි. ඒ විදිහට දැනටත් එහෙමනේ තාත්තලා අම්මලා වැඩ කරන විදිහටනේ ගොඩාක් ළමයිනුත් වැඩ කරන්න යන්නේ. දුෂ්ටානුගතියට යනවා. ඒ තමයි පාංශකූලික සිවුරේ තියෙන දැරීමේ තියෙන ආනිසංස ඇත්තටම. ඒ නිසා මාරසේනං විඝාතාය පංසුකූල ධරෝ යති සන්නද්ද කවචෝ යුද්ධේ කත්තියෝ විය සෝභති. මේක කියනවා කෙලස් මරසෙන් පරදවන්නට පාංශකූල සිවුර දරන භික්ෂුව හරියට යුද්ධයෙහි සන්නද්ධ ශස්ත්‍රීය කුමරුමෙන් බබලන්නේය. පාංශකූල සිවුරක් අඳිනවා නම් සන්නද්ධ ඒ කියන්නේ සියලු යුද බටයන් ඉන්න හොඳ ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන ඉන්න ශාස්ත්‍රීය කුමාරයෙක් වගේ තමයි පාංශකූල සිවුර ඇඳගත් භික්ෂුව කෙලෙස් යුද්ධයේදී. පහාය කාසිකාදීනං වත්තානි ධාරයන්
යං ලෝක ගරුණෝ කෝතං පාංශකූලං න ධාරයේ කසේ සලු ආදී වටිනා ඇඳුම් මතහැරලා ත්‍රිලෝක්‍ය තිලක ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සිවුර යමෙක් දරනවා නම් ඒ තමයි උතුම්ම සිවුර තමයි පාංශකූලික සිවුර. ඒ නිසා භික්ෂූන් වහන්සේලා අප්‍රමාදීව පාංශකූල චේවර අඳින්නට කල්පනා කළ යුතුයි, එහි ඇලිය යුතුයි කියලා සඳහන් කරනවා. පාංශකූලික චීවරය පිළිබඳ සඳහන් පාංශකූලි කංගය පිළිබඳ සඳහන් විස්තරය මෙපමණකින් නිමාවටපත් වෙනවා. අදත් මේ උතුම් ධර්ම සාකච්ඡාවෙහි දායකත්වයේ දරමින් මහනුවර සමාධි කල්යාණ මිත්‍ර පදනම ඊටාම වටිනා මහා නර්ග වූ පුණ්‍ය ධර්මයක් ජීවිතයට ඒක රාශි කරගත්තා. ඔවුන්ගේ මගට අනුයාත වෙමින් බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ධම්මදස්සී බෞද්ධ සංගමයේ පින්වතුන්ද මේ වැඩසටහනට මූලික පසුබිම දානමාන ගිලන්පසාදීද ස්වාමින් වහන්සේලාට සකසා දෙමින් ඊ타ත්ම සද්ධාවෙන් මේ වැඩසටහනට අනුයාත වුණා. ඒ වගේම හැම දිනාම ජීවිතයට මහා පිං රැස් කරගත්තා. ඒ සියලු පිං අප හැම දිනාටමත් දායකත්වයේ දරූ හැම දිනාටමත් සහභාගී වූ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර ලංකා දීපවාසී ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පිනෙන් උපන් ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් වන පූජ්‍යපාද දරණාගම කුසල ධම්මාභිධාන නායක මාහිමිපාණන් වහන්සේටත් තත්කාර්ය මණ්ඩලයටත් ඒ වගේම අප හැම දිනාටමත් මේ පින් ලොවි ලෞතුරා සුව පිණිස වේවා. සාදු සාදු සාදු. ඔබගේ අපගේ මානසික සන්නද්ධ භාවය තහවුරු කරන්නට ආධ්‍යාත්මික ශික්ෂණය තහවුරු කරන්නට අපේ ස්වාමීන් වහන්සේ නිබදවම අප කැපවුවා. ඒ සියලු දෙයට අප නොවක්තු තිපුදනවා. අප බොහෝ කෘතවේදී වෙනවා. ඒ කොතරම් කෘතවේදී වත් ඒ ප්‍රමාණවත් නොවන බවත් අපට හැඟෙනවා. අප හදවතින්ම ආශිර්වාද කරමු. තව চিරාත් කාලයක් ලාංකීය බුද්ධ ශාසනයේ ආරක්ෂාව මතු පැවැත්ම වෙනුවෙන් මෙහෙවර කරන්නට අපේ ගෞරවනීය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේට සියලු කායික ශක්තිය, මානසික ශක්තිය, සබහා ධර්මයේ ආශිර්වාදය, මානවීය ආශිර්වාදය සැලසේවා. කායික ශක්තිය මෙන්ම ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාව වැඩේවා 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 කියා සාදු සාදු සාදු. සමාධි කල්යාණ මිත්‍ර බෞද්ධ පදනමට අපේ හදවතේ කෘතවේදී භාවය පුද දෙනවා. සමාජ සංවිධානයක් වේගයෙන් වෙනත් ගමනක යද්දී අපි මේ උඩුගම් බලා යන්නට සැරසෙන්නේ සමාජ වටිනාකම්, ආධ්‍යාත්මික වටිනාකම් ඉස්මතු කරමින් සමාජයට යහපත පිළිබඳ පණිවිඩයක් කියා දෙන්නටයි මේ අප සැරසෙන්නේ. ඒ ගමන අතිශය දුෂ්කරයි, සාතිශය දුෂ්කරයි, සාතිශය කටෝරයි. ඒ සියලු අභියෝග ජයගන්නට අපට සමාධි කල්යාණ මිත්‍ර පදනම ලබා දෙන දායකත්වය අප විශේෂින් සිහිපත් කරමින් අද වැඩසටහනේ සමාප්තිය සටහන් කරනවා. විශේෂ ස්තුති පුද කරනවා වැඩසටහනේ නිෂ්පාදක හේෂාන් නම්ලුගම මහත්මයාට, එලෙසම දර්ශන නීලනුවන් මහතාට. වැඩසටහන සංස්කරණය කරනවා සංස්කරණ බෙදරියේ සිට ගිහාන් කරුණාතිලක මහත්මයා. ඒ සෑම දිනසෙම බෞද්ධ මාධ්‍යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට මෙත් සිතේ ආශිර්වාදයේ පුද දෙමින් අපි සමුගන්නම්. මතු සතියේ යලි හමු වෙමු. ලක්වැසි ලෝවෙසි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.